ලොරි ටෝක් දිදී ආණ්ඩුවට කඩේ යන්න කලින් බිරිඳගේ ළමයිගේ අඩුපාඩු බලපන්. ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකට අමුතු SMS පණිවිඩය. ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පළමු විවාහයෙන් වෙන් වී මේ වන විට විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් සමගයි. එසේම ඔහු පවතින ආණ්ඩුවට සහාය දක්වමින් සිටින බවටයි ඔහු කරන යම් යම් ක්‍රියාවලින් පෙනී යන්නේ. කෙසේ නමුත් එක්තරා පුද්ගලයෙකු විසින් ඔහුට බැනවදිමින් SMS පණිවිඩයක් එවා තිබෙන බවට ගයාන් වික්‍රමතිලක පවසනවා. ඒ මේ ආකාරයෙන් ලොරි ටෝක් දීලා වීඩියෝ දැම්මට ආණ්ඩුවට කඩේ ගිහින් තමන්ගේ කලින් ගෑණි ළමයි ටිකයි බලහන් හරියට උඹට දැන් කසාදෙන් ළමයෙක් ඉන්නවනේ. රට හදන්න කලින් උඹ හැදිලා හිටහන්. ආණ්ඩුවට කඩේ ගිහින් ලොරි ටෝක් දුන්නා වගේ නෙවෙයි හැන්ගිලා ඉන්න තැන් ටිකක් හොයලා තියාගනින්. උඹලා ආණ්ඩුව පෙරලනවා. නොදන්න දේශපාලනය නොකර දන්න ඩ්‍රාමා එකක් කරන් පාඩුවේ ඉඳහන්. අර ළමයිට තාත්තෙක් නැති වෙයි නැත්තම් පරිස්සමින් ඉඳහන් බ්‍රෝ. මේ පිළිබඳව ගයාන් වික්‍රමතිලක තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙම පුද්ගලයාට මෙලෙස කියා තිබුණා. මුන් වගේ උන්ට බය වුණා නම් මම කියලා එකෙක් නෑ. මගේ දරුවට මාව නැති කරන්න ඌ මගේ ඉස්සරහට එන්න එපැයි. එන එකා මැසේජ් ගහා ඉන්නේ නෑ කියලා මම දන්නවා. ඒ වගේම ගයාන් විසින් පසුව මෙවැනි සටහනකුත් පළ කර තිබුණා. උගුර ලේරහ වෙනකම් කෑ ගහලා මැරීගෙන කඩේ ගිය එකේ ප්‍රතිඵලය හම්බුණා. දැන් සමාජ සේවය ඉවරයි. දැන් හරි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.